අපි තිරිසන් අපායේ උපන්නේ නැහැ කියන්න බෑ. දීර්ඝ සංසාරේ ඉන්නේදී. අපි වගේ අය ගැන කවර කතාවක්ද? පෙරුම්දම් පුරන මහා බෝධි සත්වයෝ නිරේ ගියේ නැද්ද? නිරේ ගියා. ඊළඟට තිරිසන් අපායේ ගිහිල්ලා නැද්ද? තිරිසන් අපායේ ගිහිල්ලා තියෙනවා. මහා බෝධි සත්වයොත් එහෙමනම් ගිහින් තියෙන්නේ. අපිට ඒක වෙන්න බැරිද? එක ජාතක කතාවක තියෙනවා මහා බෝධි සත්වයෝ තාපසෙක්. වටුකුරුල්ලෝ බහලා තියෙන වටුකුරුල්ලෝ. වටුකුරුල්ලෝ අල්ලන එක වැද්දෙක්. වටුකුරුල්ලෝ අල්ලගෙන මරලා විකුණනවා. මේ අතරේ හයියෙන් කෑ ගහන්න පුළුවන් වටකුරුල්ලෙක් අහු වුණා. මේ වටකුරුල්ලව කූඩුවකට දා ගන්නවා. කූඩුවකට දාගෙන මේ වටකුරුල්ලට කන්න බොන්න දීලා හදනවා. හදන්නේ මොකද? මේක කෑ ගහන නිසා. වටකුරුල්ල කෑ ගස්සවනවා. එතකොට අනිත් වටකුරුල්ලෝ අර හඬ අහලා අපේ එකෙක් කෑ ගහනවා කියලා ලං වෙනවා. ලං වෙන ඔක්කොම වටකුරුල්ලන්ව දඩේමට ගන්නවා. මේ කුරුළු පෙටිය කල්පනා කළා අනේ මං කෑ ගහන නිසා වැද්දා මේ වටකුරුල්ලන්ව මරන්නේ. මං කෑ ගහන්න නැතුව ඉන්න ඕනි කියලා හිතුවා. දැන් මේ වටකුරුල්ලා කූඩුව අරන් ගියා. වටකුරුල්ල කූඩුව. දඩයන් ඔක්කොම රැස්ති කළා දැල එලලා කූඩුවට හයියෙන් තට්ටු කළා. කුරුල්ල කෑ ගැහුවේ නැහැ. වැද්ද ගත්තා ලී වතුරක්. මොකද තෝ කෑ නොගහ ඉන්නේ කියලා හයියෙන් වටකුරුල්ලක ඔලුවට ගැහුවා. අර ගහනකොට ඒ වේදනාවට වටකුරුල්ල කෑ ගහන්න පටන් ගත්තා. ඒ කෑ ගැහිල්ලට ආයෙ ඥාති එනවා. අල්ල ගන්නවා. දැන් මෙයා කෑ ගන්නෑ මෙයාට ගහනවා. ගහනකොට කෑ ගහනවා. වටකුරුල්ල කල්පනා කළා අනේ මගේ අතින් මේ ඥාති මැරෙනවා. මට මේ ඥාති මරණ අදහසක් නැහැ. මට මේ පවක් රැස් වෙනවා. දැන් මේ කුරුල්ලට හිතෙනවා. මට මේ පවක් රැස් වෙනවා. මම මේ පාවේ මට මේක අහගන්න කෙනෙක් නෑනේ කියලා හිතනවා. දවසක් මේ වැද්දා දඩේම යන අතරේ අර තාපසයා ඉන්න ප්‍රදේශයට ගියා. තාපසයා කවුද? මහා බෝධිසත්වයෝ. පැත්තකින් තිබ්බා කූඩුව. කියලා බෝධිසත්වයන්ගෙන් ඇහුවා වතුර නැද්ද? වතුර තියෙනවා කිව්වා. අර කලේ තියෙන්නේ. වැද්ද වතුර බිව්වා. බිල ගහකට ආන්සි වුණා වැද්දට නිින්ද ගියා. එතකොට වටකුරුල්ලා දැක්කා බෝධිසත්වයෝ ඉන්නවා. තාපසෙක් ඉන්නවා. වටකුරුල්ලා අඬ කිව්වා අනේ තාපසෙනි මෙහෙන්ට මට ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. තාපසේ ලං වුණා. ඇයි කුරුල්ලෝ කියලා ඇහුවා. මේ වැද්ද මට පහර දෙනවා. මට එතකොට කෑ ගැහෙනවා. එතකොට ඥාතීන්ව මරනවා. මේකෙන් මට පවක් සිදු වේද කියලා ඇහුවා. එතකොට කිව්වා කුරුල්ලෝ පව් රැස් කරන චේතනාවක් ඔබට නැහැ. ඔබට පවක් සිදු වෙන්නේ නැහැ. ඔබ ඒ ගැන හිතන්න එපා කිව්වා. ඒ කුරුල්ලා රාහුලයන් වහන්සේ වැද්දා දේවදත්ත කොහොම ගමනක්ද මේ යන්න තියෙන්නේ? එතකොට අපේම වෛරක්කාරයෝ අපිට දරුවෝ වෙලා උපදින්න පුළුවන්. කසාදෙට සෙට් වෙන්න පුළුවන්. වෛරක්කාරයෝ ළඟ අපි ගිහලා පදිංචි වෙන්න පුළුවන්. මේ වගේ සසර ගමනක තමයි යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මහණෙනි මේ සංසාරේ පටන් ගත්තු දවසක් කිසි කෙනෙකුට හොයන්න බෑ.